හායි ළමයි මං ආවද අපේ පුංචි ගොවිපලේ රවුමක් මං ඔයාලට පෙන්නවා මේ තමයි අපේ කොමඩු වගාව අර පැත්තෙන් තියෙනවා මිරිස් වගාව මේ වගේ ලස්සනට පළදාව අහමත් මං ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් ඇත්තටම මේ පරිසරයට ආවහම මාර කාම් ගතියක් සැහැල්ලුවක් තමයි දැනෙන්නේ ඈතින් ගොවිපලේ බීච් වලට වතුර දානවා ඇත්තටම මාරම ලස්සනයි ලස්සන view එකක තමයි අපේ ගොවිපල පිහිටලා තියෙන්නේ. එහා පැත්තෙන් කැලේ තියෙනවා. කියන්නේ වනාන්තරයක් ස්වභාවික තියෙනවා. ඉතින් දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් කොමඩු වගාව තමයි පේන්නේ. ඇත්තටම කොමඩු වගාව මේ විදිහට සකස් කරලා තියෙන්නේ අපේ අම්මලා තාත්තලා වැඩ කරන කට්ටිය සියලු දෙනාට පහසු වෙන විදිහට. ඒ කියන්නේ කැලෑව ගැලවීම අවම වෙනවා මේ විදිහට පාති සකස් කරලා තියෙන නිසා. ඇත්තටම මේ ඒක ලොකු පහසුවක් වෙනවා. නැත්තම් ගොඩක් කාර්යබහුල කෙනෙක් මේ වගේ ඒ කියන්නේ රැකියාවක් කරන ගමන් හරි බිස්නස් එකක් කරන ගමන් හරි ගොවිතැන් කටයුතු කරනවා නම් නිකම් පාත්ති වල සකස් කරනවා නම් සාමාන්‍යයෙන් කැලෑ වැවෙන්න බලන ප්‍රතිශතය වැඩි. ඒ නිසා මේ විදිහට පාත්ති සකස් කරපුවාම මේ ඇත්තටම කැලෑව වැවෙන්නේ නැහැ. ඒ වියද මේ වගේ මේ ශ්‍රමයේ හැමදේම ඉතුරු කරගන්න පුළුවන්. ඇත්තටම මේ කොමඩු වගේම මේ එහා පැත්තේ දකුණු පස්සට වෙන්න හදලා දෙනවා මිරිස් වගාව. ඒකත් තාම පැල තියෙන්නේ. පළදාව එක්කවත් නෙරන්නේ නැහැ. පළදාව නෙරෙන දවස්වලට මේ වීඩියෝ එකක් ගේන්න පුළුවන්. මේ පැල අලුතෙන් හදපු පැල වගේකට මේ වතුර ගහනවා. ඇත්තටම මේ පරිසරයට ආපුවම වුණත් අමුතුම හැඟීමක් තමයි දැනෙන්නේ. කියන්නේ අපිට ගොඩක් කාර්යබහුල ජීවිතයක ඉඳන් මේ වගේ පරිසරයකට ආපුවම සිත මනස හැමදේම නිරවුල් වෙලා ප්‍රශ්නික හිටියත් ඒ ප්‍රශ්නේ පවා විසඳලා ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙන් මනස නිරවුල් වෙලා ඊටමත් සාමකාමී විදිහට ඒ වගේම නිරවුල් මානසිකත්වයෙන් යුක්ත වැඩ කරන්න පුළුවන් වගේම කටයුතු කරන්න පුළුවන්. මේ මිරිස් වගාව තමයි ඔයාලට පේන්නේ අර කොළ පැහැයෙන් දිස්වන්නේ ඇත. ඇත්තටම මේ තියෙන්නේ මගේ අම්මගේ තාත්තගේ මහන්සියේ ප්‍රතිඵල. තාම අග්‍රඵලය ලැබලා නැහැ. ඒවා ආවමත් මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. මට උනත් ඇත්තටම ප්‍රශ්නයක බිසි වෙලා ඉන්න වෙලාවක මෙතෙන්ට ගිහපුවම ඇත්තටම මාර විදිහට මේ හිතට සැහැල්ලුවක් ඒ වගේම පරිසරයේ තියෙන ලස්සන බව දැනෙන්න උනත් මාරම විදිහට ඒක හිතට වදිනවා. බලන්නකො ලස්සන එහා පැත්තේ ලස්සන ස්වභාවික වනාන්තරයක් තියෙනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න ඕන නම් මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. එහෙනම් මේ අදට ගිහින් එන්නම් ළමයි. ඔයාලට සුබ දවසක්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.